සේනා හදේසියුම් වදහරා නැවතිලානේ. Hi ළමයි, welcome to my YouTube channel. ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මම. ඉතින් ළමයි මම අද වීඩියෝ එකක් අරගෙන ආවේ. මම අද පොඩි ගමනක් යනවා. මොකද මම තාම account එකට දාලා තියෙන්නේ මම එක වීඩියෝ එකයි. ඉතින් මට හිතුණා මම තව වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඒක නිසා මම හිතුවා මේ ගමන අපි වීඩියෝ එකක් දාමු කියලා. ඉතින් මම දැන් ඔෂාක් දාගෙන එන්නම්. ඔෂාක් දාගෙන ඇවිල්ලා මම කතා කරන්නම් ඔයාලත් එක්ක මම කොහෙද යන්නේ මොනවද කරන්න කියලා. A few moments later. හායි මම ටක් ගාලා වොෂ් දාගෙන ආව ළමයි මම යන් කියලා කිව්වේ යාට මම මෙහෙන් එනවා කිව්වා උදේ 8ට මේ දැන් වෙලාව 10ක් වෙලා මට නිින්ද ගියා ළමයි මොකද අද වැඩ නැහැ ඉතින් අදයි හෙට වැඩ නැහැ පෙරුම් පුරලා නිවාඩු දෙකක් ගත්තා ළමයි ඉතින් මට නිින්ද ගියා මං අදින්නේ මෙන්න මේක ඇඳලා ඩෙනිම් එකක් අඳින්නේ ළමයි මොකද වැදගත් විදිහට යන්න ඕනේ වැදගත් තැනක ඒක. ඉතින් මම රෙඩි වෙලා එන්න ළමයි. ටක්කල් ඇඳුම ඇඳගෙන ඔයාලට ඇවිල්ලා විස්තරය කියන්න. A few moments later. හායි මේ මම ආවා. මගේ සුපිරිත පරිදි මගේ ඇලෝවෙරා ජෙල් එක මුන්ට ගන්න තියෙන්නේ. මම ටක් ගාලා ඇස්තු වුණා ළමයි ඇඳුම දාගත්තා. ටක් ගාලා යන්න ඕනේ මේ කෑ ගන්නවා පරක්කුයි කියලා. මම කොහේ ගියත් ළමයි මේ ඇලෝවෙරා ජෙල් එක තමයි ගාගෙන යන්නේ මට ඒක විතරයි සෙට් වෙන්නේ ළමයි අම්මා මට හෙම්බිරිසාව පොඩ්ඩක් දෙන්න නැගිට්ටොත් එහෙම මට පටන් ගන්න හෙම්බිරිසාව ඉතින් අද දවල් එනකම් මේක එහෙම්මම තියෙනවා මගේ ඕඩි කොලම් එක අනේ මට මාරා මට ඉන්න ළමයි නැත්නම් එකේම කියයි අපෝ යා කොහොම කරනවද කිය හරි. ඉතින් මේ මම කිව්වේ නෑ මම කොහෙද යන්නේ කියලා. මේ මම අද යනවා කුරුසපල්ලි පොඩි බාරයක් වෙන්න. ඒක තමයි යන්නේ හලාවත. මාර සුවඳයි මේ සුවඳ. පර්ෆියුම් වලට ගන්න බෑ මම. ඒතන මාර සුවඳයි මාසයි. ට්‍රැක් ළමයි හොඳටම පොඩ්ඩක් ඉන්න ළමයි මම කොණ්ඩේ හදාගෙන එන්න. මේ නහුපු කොණ්ඩේ හදාගෙන මම ටක් ගාලා එන්න හින්ද. මම කොණ්ඩේ දාගෙන ආවා ළමයි. මෙන්න මේ කට්ට දැන් අපි ගහගමු ඕනේ. දැන් මම ගහගෙන ඉන්නේ නැත්නම් පේන්නේ නැහැ ළමයි. කොණ්ඩේ දාගත්ත මම මෙහෙම ගන්න ලේසි ළමයි. නැත්නම් කඩාගෙන යන්න එපා වෙනවා. බස් එකෙත් එක්ක යන්නේ වාහනක නෙවෙයිනේ. දැන් ඇලෝවෙරා ගෑවෙන ළමයි. මම ඉතින් මුකුත් ලිප්ස්ටික් මුකුත් දාන ළමයි නෙවෙයිනේ. මේ ලස්සනයි නේද? පේනවද නැහැ. ලිප්ස්ටික් මුකුත් දාන ළමයි නෙවෙයි මම ඉතින්. මේ මගේ සුපිරිත පරිදි ඇලෝවෙරා එක. ඇලෝවෙරා නෙවෙයි සෝරි. ලිප් බාම් එක ගාගමු. මස්කාරා ටික දාගමු මම මේ ගාගෙන ඇවිල්ලා හම්බෙන්න පොඩ ඉන්න නැත්නම් මම මේ ගාගන්න බෑ ලස්සනට මස්කාරා එක ගාගත්තා පර්ෆියුම් ටික ගාගමු මොඩි ගාගෙන ඉතින් පර්ෆියුම් ගාගෙන ඉන්න බෑනේ අපි යන්නමයි මම ට්‍රිවිල් එක යන ගමන් ඔයාලව හම්බෙන්න මම ට්‍රිවිල් එකේ ගිහින් තමයි බස් එකෙන් නගින්නේ මේ මගේ ට්‍රිවිල් එක යන ගමන් මම ඔයාලට වීඩියෝ එකකට එන්නම් එහෙනම් ළමයි පොඩ ඉන්න තව විනාඩි 5කින් අපි ට්‍රිවිල් එක යද්දි මම කතා කරන්න ඔයාලත් එක්ක රංග සේනා හදේසියුම් වදහරා නැවතිලානේ. ඉතින් ළමයි මම ටක් ගාලා ට්‍රිවිල් එකේ ගිහිල්ලා ටක් ගාලා බස් එකට නැග්ගා මම මේ වෙලාවෙත් ගොඩක් පරක් වෙලා හිටියේ ළමයි මේ උදේ යන්න ඕන ගමනක් තමයි මම මේ දවල් වෙලා යන්නේ මම බැලුම් අහලත් එක්ක ඉන්නේ මම ඉතින් පොඩි වීඩියෝ කැලි ටිකක් ගත්තා මට පොඩ්ඩක් ලැජ්ජයි ළමයි ඉතින් මට වීඩියෝස් ගන්න මේ ගන්නත් ඕනේ මට ලොග්ස් කරන්න ආස නිසා ඉතින් මම ගත්ත පොඩි කැලි මේ වෙලාවේ නම් ළමයි මගේ ලොකු බොස් ළඟ හිටියේ අත් එක්ක තමයි මම ගමනේ යන්නේ එයාට පොඩි බාරයක් වෙන්න යන්නේ එයාගේ පොඩි වැඩකට ඉතින් අපි හලාවත බස් එකේ නැගලා කුරුසපල්ලියට යන පාර ගාවින් බැහැලා එතන ඉඳන් ළමයි ට්‍රිවිල් එක ගියා මොකද පයින් යන්න බෑ ගොඩාක් දුර යන්න ඕනේ අනික අපිට ගොඩක් පරක් වෙලා තිබෙන නිසා අපිට අක්කා ට්‍රිවිල් එක ගියා ඉතින් අපි කුරුසපල්ලියට ආව ළමයි වීඩියෝස් ගන්න බෑ කියලා දාලා තිබ්බ එතන කොහොමද යන කට්ටිය දන්නවා මේ කොහොමද ලොකු බොස් කිව්වා එපා ගන්න වීඩියෝස් කියලා ඉතින් මම ගත්තෙත් නෑ වැඩිය
මගේ ලොකු බොස් ඉතින් මට මිල්ක් ෂේක් එකක් අරන් දුන්න ළමයි. ඊට පස්සේ අපි ඒකත් බීලා යානම් ගත්තේ නෑ, මං විතරයි ගත්තේ. ඒකත් බීලා හිමින් සැරේ ඉතින් අපි ගෙදර ආව ළමයි. ගොඩක් මහන්සි ගමනක්. ගෙදර ආවෙත් නෑ ළමයි, අපි දෙන්න ඊට පස්සේ ෆුඩි ස්ටෝල් එකකට ගියා කොළොන්නාවේ තියෙන. ඊට පස්සේ එතන ගිහිල්ලා අපි දෙන්න හිමීට කයියක් දදා කෑම කෑවා. ඇත්තටම ළමයි මම බිරියානියක් ගත්තේ. ආ ගත්තේ බන් එකකුයි සෑන්ඩ්විච් එකකුයි නේ. සෑන්ඩ්විච් එකකුයි. මේ ඉතින් යා බබල් ටී එකක් ගත්තා. මම අයිස්ක්‍රීම් එකක් ගත්තා. මේ මම ගත්ත බිරියානි එකත් රහ නැහැ ළමයි, අයිස්ක්‍රීම් එකත් රහ නැහැ. එයා ගත්ත බන් එකයි සෑන්ඩ්විච් එකයි බබල් ටී එකයි තුනම රසයි ළමයි. දැන් මම එයාට කී කන්නේ ඔයා ගත්තේව රහයි මම ගත්තේව රහ නැහැ කියලා. එයාට ඊට පස්සේ දුක හිතලා මට කැව්වා එකක් රහ බලන්න කියලා. අනේ මන්දයි ඉතින් අප්පා මං ගත්ත කෑම එකක්වත් රහ නැහැ ළමයි. ඉතින් මං හරිම දුකෙන් හිටියේ. බිරියානි එක ගත්තේ මුලින්ම ළමයි. බිරියානි එක ගත්ත නිසා බිරියානි එක රහ නැති නිසා මං අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඊට පස්සේ ඒක රහත් නෑ ළමයි. අන්තිමට ඉතින් හිත හදාගෙන ගෙදර ආවා. මං ගෙදර එන වීඩියෝස් මුකුත් ගත්තේ නෑ ළමයි. ඇත්තටම මගේ ෆෝන් එකේ charge තිබෙන්නේ නෑ. පවර් බැංක් එකත් ඕෆ් වෙලා තිබ්බ උදේ ඉඳන්ම පවර් බැංකේ charge එකට ගහලා තිබ්බ නිසා. ඉතින් ළමයි මං අදට log එක ඉවර කරනවා. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මගේ වීඩියෝස් බලන්න ඕන නම් මාව subscribe කරන්න, like කරන්න, share කරන්න ඔයාලා කැමති නම්. ඉතින් මං අදට ගිහින් එන්නම් ළමයි. නිදිවර පුරේ මා තනි